හයි ගයිස් කොහොමද ඔයාලට අද මං යනවා ෆිල්ම් එකක් බලන්න. මේ ෆිල්ම් එක හැමෝම දන්න ලෝකයක් දන්න ෆිල්ම් එකක්. අද මං යන්නේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ බලන්න. ඒක නිසා අපි මෝල් ඔෆ් ද එමිරේට්ස් ආව මේක ගොඩාක් දුරයි අපිට ඉතින් මාර ලස්සනයි එතන මේ ඩෙකරේට් කරලා තිබ්බිදී ස්පයිඩර්මෑන් කෙනෙක් බිමත් හිටියා උඩත් ඉන්නවා. දැන් ඉතින් ස්පයිඩර්මෑන් බලන්න තමයි තියෙන්නේ. හයි ගයිස් කොහොමද ඔයාලට අද මං යනවා ෆිල්ම් එකක් බලන්න. වෙනසකටත් එක චූටි ව්ලොග් එකක් කරලා දාන්න ඕනි කියලා හිතුනේ. ඉතින් ෆිල්ම් එක බලන්න යන එක. මේ ෆිල්ම් එක හැමෝම දන්න ලෝකයක් දන්න ෆිල්ම් එකක්. අද මං යන්නේ ස්පයිඩර්මෑන් බ්‍රෑන්ඩ් නිව් ඩේ බලන්න. දැන් මේ මෙට්‍රෝ එකෙන් එක්සිට් වෙලා අපි එමිරේට්ස් මෝල් එකට යන ගමන් ඉන්නේ. අපි දැන් එමිරේට්ස් මෝල් එකට තමයි යන්නේ. අපිට බර්ජ්මන් මෝල් එක තමයි ළඟම. ප්‍රශ්නේ තිබ්බේ බර්ජ්මන් මෝල් එකේ සීට්ස් අවైలබල් තිබුණ නැහැ. තිබුණා ඉස්සරහම් පෙළිය තිබ්බේ. ඉතින් වැඩක් නැහැ නේ ඉස්සරහම් වාඩිලා ෆිල්ම් එකක් බලන එක. ඒක නිසා අපි මෝල් ඔෆ් ද එමිරේට්ස් ආව මේක ගොඩාක් දුරයි අපිට. ඉතින් ඒ කියන්නේ මෙට්‍රෝ ස්ටේෂන් ගානක් පහු කරලා එන්න ඕනි. යූනියන් කිට්ටුවම තියෙන බර්ජ්මන් නේ. ඒක නිසා ඉතින් කරන්න දැන නැති කමට මෙහි ආවා. මේකේ මැද පෙළියේ ෂීට්ස් කීපයක් තිබ්බ. අපි ඒක ඔන්ලයින් බුකින් දැම්ම. මොකද අවිල්ල බුක් කරන්න ගියොත් එහෙමත් ඕක නැති වෙන හින්දා. මේක UAE වලට 13 ජුලයි වල තමයි රිලීස් වුනේ. ඒතකොට ග්ලෝබලි 31 ජුලයි වල තමයි රිලීස් වුනේ. මම එහෙම ලොකුවට ෆිල්ම් බලන්න, ඒ කියන්නේ ෆිල්ම් බලන්න ආස ෆෑන් කෙනෙක් නෙමෙයි. හැබැයි මම ස්පයිඩර්මෑන් බලන්න ආසයි. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳලා ඔය ස්පයිඩර්මෑන්, හැරි පොටර් ඒ වගේ දේවල් බලලා තියෙන හින්දා මම චුට්ටක් ඒකට ඉන්ට්‍රෙස්ටිං. ඒ වුණාට මම ලොකු කැමැත්තක් නැහැ ෆිල්ම් බලන්න. මේක ස්පයිඩර්මෑන් ෆිල්ම් එක නිසාම තමයි මම අද යනවා කියලා හිතුවේ. ස්පයිඩර්මෑන්ගේ ෂෝ එකක් තිබ්බ ඩුබයි ෆ්‍රේම් වල. අනේ මං එදා ඩියුටි හිටියේ. මං ඇත්තටම මේ කට්ටිය ඔය වීඩියෝස් වල දාලා තියෙනවෙන් බැලුවා. මං ඇත්තටම හරිම ආසාවෙන් හිටියේ මේ ඒ ෂෝ එක බලන්න යන්න. කොහොම හරි මට එදා ඩියුටි තිබ්බ හින්දා මට යන්න උනේ නැහැ. කොහොම හරි ඉතින් ෆිල්ම් එක බලන්න නම් සෙට් වුණා. හැබැයි දැන් මම මේ ෆිල්ම් එක බලන්න යන්නේ රිලීස් වෙලා දවස් 3කට 4කට විතර පස්සේ. මම දැන් මේක ඔයාලට වීඩියෝ එකක් විදිහට අප්ලෝඩ් කරන්නේ ඊටත් පස්සේ. මොකද ඉතින් වැඩත් එක්ක මේක එඩිට් කරගන්න බැරි වුණා. අපි ෆිල්ම් එකට බුකින් ටයිම් එක දාලා තිබ්බේ හවස 5ට. අපි ඉතින් පොඩක් කලින් ආවා. කෝකටත් හොඳයිනේ කලින් එන එක. ඒක නිසා කලින් ආවා. කලින් ආවෙත් ඇත්තටම මට ෆොටෝස් ටිකක් ගන්න ඕන හින්දා මම සාමාන්‍යයෙන් එළියට ගියොත් ෆොටෝස් ගහ ගන්නවා. මම ඒකට ඇත්තටම ආසයි. මම අනිත් අයගේ ෆොටෝස් ගහලා දෙන්නත් ආසයි. මගේ ෆොටෝ ගහනවටත් වැඩිපුර ආසයි. ඒක නිසාම තමයි කලින් ආවේ. ලස්සනයි. ඉතින් එමිරේට්ස් මේ මෝල් එක ඇතුළේ ලස්සනයි. ඔයාලටත් පේන්නේ නැති ලස්සන කීකේව තියෙනවා. ඉතින් අද අපි ෆිල්ම් එක විතරක් බලන්න ආපු හින්දා අනිත් දේවල් දිහා බැලුවේ නැහැ මම ඇත්තටම. ඒ වුණාට ඉතින් ආසාවෙන් බලාගෙන ගියා. හරි එහෙනම් ෆොටෝස් එහෙම ගාලා ඉවරයි. දැන් අපි යනවා ස්පයිඩර්මෑන් බලන්න. මොකද දැන් වෙලාව හරි 5ට කිට්ටුයි. මාර ලස්සනයි එතන මේ ඩෙකරේට් කරලා තිබ්බිදී ස්පයිඩර්මෑන් කෙනෙක් බිමත් හිටියා උඩත් ඉන්නවා. මාරම ලස්සනයි. ඊට පස්සේ ඔය ඉස්සරහා තියෙන ටිකට්ස් ගන්න ඕන. ටිකට් ගන්න පුළුවන් එතනින්. ඊට පස්සේ කෑම, පොප්කෝර්න්, ඊට පස්සේ ඔය කනබොන જાති එතනින් ගන්න පුළුවන්. ඊට කලින් අපි ටිකට් එක ගන්න ඕනි අපේ. දැන් අපි නම් ටිකට් එක ඔන්ලයින් බුක් කරලා ආපු හින්දා ඒක ටිකට් එක print කරලා ගන්න ඕනි මෙතනින්. මට කියන්න අමතක වුණා ඔයාලට මේ ටිකට් එක 65යි මට මතක විදියට ඩිරම් 65යි. ඊට පස්සේ ආයේ මෙතන දැන් අර 3D ෆිල්ම් එකක් හින්දා ග්ලාසස් දෙනවා. ඒක ඩිරම් 3ක් කොහෙද දුන්නා මට මතක විදියට. ඒක ඉතින් ඔයාලට ආයෙත් තියාගන්න පුළුවන් ආයෙ ෆිල්ම් එකක් බලද්දි. දැන් අපි ටිකට් එකත් print කරගෙන අපේ වැඩ ටිකත් ඉවරයි. ෆොටෝස් උත් ගහලා ඉවරයි. දැන් ඇතුළට යනවා ෆිල්ම් එක බලන්න. මෙතන දැන් ස්පයිඩර්මෑන් ෆිල්ම් එකට අමතරව තව ගොඩාක් ෆිල්ම්ස් තියෙනවනේ. එතකොට අපි හොයාගන්න ඕන අපේ ෆිල්ම් හෝල් එක මොකක්ද කියලා. දැන් අපේ ෆිල්ම් හෝල් එක හොයාගෙන අපි එතනින් ඇතුළට යන ගමන් ඉන්නේ. දැන් ඉතින් ස්පයිඩර්මෑන් බලන්න තමයි තියෙන්නේ. මං කිව්වා අපේ මැද හරියෙන් වගේ තමයි සීට්ස් තිබ්බේ කියලා. අවైలබල් තිබුණ නැහැ. මේ හරියෙන් තමයි තිබ්බේ. මං
මම ඔයාලට වීඩියෝ එකට මේ vlog එකට දානවා නේද චූටි කෑලි ටිකක් ගත්තා. ඒ වුණාට මේකේ වීඩියෝ ෆොටෝස් ගන්න තහනම්. කොහොමද ඉතින් වීඩියෝ අරගෙන වැඩක් නැහැ. මොකද අර ග්ලාස් එකෙන් බලත් තමයි 3D විදියට හරි ලස්සනට පේන්නේ. අර ස්පයිඩර්මෑන් බිම වලට දෝං ගාලා වැටෙනවා මේ බිල්ඩින් වලින්. එහෙම නැතුව බලන්න. ඒ කියන්නේ එතකොට බ්ලර් වෙලා පේන්නේ ග්ලාසස් දෙක නැතුව. ස්පයිඩර්මෑන් බලලා එළියට එද්දි මට හම්බුණා ස්පයිඩර්මෑන්ගේ පෝස්ටර් එකක්. මේක ෆ්‍රී දුන්නේ එතනින්. එහෙනම් මං ඊළඟ vlog එකෙන් හම්බෙන්නම්. මං අදට යනවා. බයි බයි. මං උමා.